ඵලයන් උඹලට දෙන්න මෙහෙ මොනවත් නෑ. අනේ නෝනා දවස් දෙකකින් මොනවත් කාලා නෑ. කන්න මොනෝ හරි දෙන්නකෝ. බඩගින්න උහුලන්න බෑ නෝනා. ඉතින් බඩගිනි නම් හරි හම්බ කරන් කාපල්ලා. කොහේ හරි කුලියක් මලියක් කරලා හරි අතපය වේසලා හම්බ කරන් කාපල්ලාකෝ. නිකන් අතපාලා ඉල්ලගෙන කන්නේ නැතුව. අද කන්න දුන්නම උඹලා හෙටත් එනවනේ ඔය අතපාගෙනම. අතපය පාන වෙලාවේ උඹලට හම්බ කරන් කෑවොත් මක් වෙනවද? අපිත් දාඩිය මහන්සියෙන් බොල හම්බ කරගෙන කන්නේ. අපට පිනට දෙන්න මොකෙක්වත් නෑනේ. අනේ නෝනා කවුරුත්ම අපට රස්සාවල් දෙන්නේ නෑ. කටබලියන් හිටියා කියලා රස්සාවල් උඹ හොයන්ගෙන් නෑ බං. උඹ ඕනේ රස්සාවක් හොයාගන්න. හා දැන් අපිට පවුනොදී ඵලයන් මට වැඩ තියෙනවා. ඔන්න ඔය දොර වහපන්. අපිත් මේ ලෙව කාගෙන බොහොම අමාරුවෙන් කන්නේ. මේකත් දීපල්ලකෝ හිඟන්නුන්ට. අනේ මහත්තයා මේක කඩයක් බං. සල්ලි දීලා බඩු ගනින්. නිකන් දෙන්න දන්සලක් හොයාගනින්. පල. අනේ මට බොහොම පිපාසයි. මට වතුර ටිකක් දෙන්නකෝ. වතුර නම් දෙන්න පුළුවනි. ඔබ ඊළඟ ඉල්ලන්න හදන්නේ කන්න මොනෝ හරි නම් ඒකට නම් ලෑස්ති වෙන්න එපා. මොකද මේ ගමට හරියට හිඟන්න බෝ වෙලා පුදුම කරදරයක් තියෙන්නේ. වෙනම රස්සාවල් කරන්ට වේවි හිඟන්නුන්ටත් එක්ක. අනේ මහත්තයෝ කන්න මොනෝ හරි ටිකක් දෙන්නකෝ. උඹ සුනංගුණා වැඩි බං. අපි මේ දැන් කාලා අත්ත ගත්තා විතරයි. බද්දාංකුඩවත් මේ වෙලාවේ නෑ. අතපය හතර හකුලන් ඉන්නේ නැතුව කුලියක් මලියක් කොරන් කාසි පනමක් හරි හොයාගන්න බලාපන්. අපිත් කන්නයක්ම වගා කරන්ට ඕනෑ බං අවුරුද්දක්ම සහල් කන්ට. ඒ වගේ බොහොම අමාරුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ඔහොම අතපය හකුලාගෙන අතපාණ්ඩ ගත්තා නම් අපේ දරුවන්ට කවුද කන්ට බොන්ට දෙන්නේ? මට කන්ට යමක් දුන්නොත් මම මොනා හරි වැඩක් කරලා දෙන්නම් අයියන්ඩි. ඔය වගේ දහංගට දාන හිඟන්නු මේ ගමට කොච්චරවක් ඇවිල්ලා තියෙනවද බං? දුන්න බඩ්ඩින් ගිත්ත කාලා උන් යසාගේට ගහයකට වෙලා බුද්ධියනවා. අපට අපේ වැඩේ යසාගේට කරගන්ට දීලා උඹ මෙතනින් දැන් ගියොත් හොඳයි. අනේ මිත්තනියේ මට කෑමට මොනෝ හරි දෙන්නකෝ. මටත් මේ ගෙදරින් යහමින් කෑම ලැබෙන්නේ කොහෙද? පුළුවන් කාලේ හරි හම්බ කරගත්තද මේ මොනවත්ම නෑ. මේ ගෙදරින් මට ලැබෙන්නේ බද්දාංගුඩ ටික විතරයි. මාට ඒක දිදලෙව කන්නත් මදි බං. එකේ බොට දෙන්න දෙයක් මල් ළඟ තියෙනවද? මේ මොකද මේ යන පාර මග හරක් කරන් ඉන්නේ? අනේ මට හරිම කුසගින්නයි. මට කන්ට දෙයක් දෙන්නකෝ. මම කාසි පණන් ඉල්ලුවේ නෑ. මගේ කුසගින්ට නිවා ගන්න කෑමට යමකුයි මම ඉල්ලුවේ. මං උඹටත් වඩා හිඟන්නේ බා. ලැජ්ජාවට පාරට බහින්නේ නැතුවට මට අද දවසට වතුර කුරක් ලැබුණේ බා. මෙතන මුල කොලා කියලා උඹට ලැබෙන ඉති ගෙඩියන්නේ. ගෙහුම් හොයාගෙන කාපා. අපි නම් මහල උන්දලා හරි කියන්න පුළුවන්. අතපය වාරු නැති නිසා මේ බට්ටික ගිත්ත හොයාගත්ත කියලා. කොහෙද අතපය යසාගේට තියෙන මේ තරුණ උදවියත් හිඟා කන්ට පටන් ගන්නේ? අද දවසටම කන්න ටිකක්වත් නෑ. වතුර පොදක්වත් බොන්ට හොයාගන්න ඕනේ. එපා මට සීතලයි. ඔය අක්කන්ඩි නාන්ට හොරයි. ඒකනේ ඔය ඉක්මන් කොරහල්ලා වතුර හරිම සීතලයි. අම්මා අර බලන්ට. කවුද මිනිහෙක් අපි නාන දිහා බලාගෙන ඉන්නවා. හැබෑනේ එන්න. බොලා හොම නාපල්ලකෝ මං ගොහින් බලලා එන්න. මං අද ඕකට හොඳ පාඩමක් උගන්වනවා. ආය ගෑනු නාන දිහා නොබලන්න. මේ මොකද බොල මේ
ළමිස්යෝ නාන දිහා විලිසංගයක් නැතුව බලාගෙන ඉන්නේ. අනේ මම පිපාසට වතුර ටිකක් බොන්නයි මේ ආවේ. තවත් කටමැද දොඩ ඕනවනේ. මම දැක්කා උඹ වතුර බොන යස අපූර්ව. පිටපම් මම් බොට. මේ ඇහුණද විජහට වරෙල්ලා. මෙන්න ගෑනු නාන දිහා බලන් ඉන්න වලත්තේ ගමට ඇවිල්ලා. වරෙල්ලා ඉක්මන් කරහල්ලා. ගහපල්ලා ඕකට නැකිට ගන්ට බැරි වෙන්න ගහපල්ලා. අනේ මම අතාරින්න මං එහෙම එකෙක් නෙවෙයි. අනේ මට ගහන්න එපා. අනේ අපොයි අපොයි දෙයනේ හැමතැනම රිදෙනවා. මේ කවුද මේ පන්සල් වත්තේ මොකද කරන්නේ? හා කලබල වෙන්න කාරි නෑ. ඔය ඇත්තෝ කවුද? අනේ හාමුදුරුවනේ මං කාත් කවුරුත් නැති අනාථ අසරණේ. මට ඉන්න හිටින්ටවත් තැනක් නෑ හාමුදුරුවනේ. අනේ මං අදට විතරක් මෙතන ඉඳලා යන්නම්. ගමේ මිනිස්සු මට අල්ලගෙන හොඳටම තඩි බෑව හාමුදුරුවනේ. ඔය ඇත්තෝ කාලා එහෙමද? අනේ නෑ හාමුදුරුවනේ කන්න මොනවත් හම්බ වුණේ නෑ. කන්න යමක් දීලා කුසගිනි නිවුනම මම වැඩක් පළක් කරලා දෙන්නම් කිව්වට මේ ගමේ කිසිම කෙනෙක් කැමති වුණේ නෑ. මම පිටස්තර ගමකින් ආව කෙනෙක්. යන්න එන්න තැනක් නැතුවයි මේ පන්සලට ගොඩ වැදුනේ. දානශාලාවේ ඇති දහවල් දානේ ඉතුරු ටික ගොහින් සප්පායම් වෙලා එන්ටකෝ. හොඳමයි හාමුදුරුවනේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පිං. මන් දවස් 3කින් බඩ පිරෙන්න බත් කෑවේ අද. කියන්න හාමුදුරුවනේ මොනවද පන්සල් වත්තේ තියෙන වැඩ? මං කරලා දෙන්නම්. ඒ හැටි වැඩක් නම් නෑ. පන්සල වත්තේ වටයක් ගිහින් තීන වැඩක් හොයලා බලලා කරන්නකෝ. හොඳමයි හාමුදුරුවනේ. හැමෝම මේ ලෝකෙට ඉපදෙන්නේ හිස් අතින්. මේ ජීවිතේ ඉන්න කාලේ ලෞකික වශයෙන් දේවල් මිනිස්සු හරි හම්බ කරගන්නවා. නමුත් කෙනෙක්ට දෙන්න හිත හදාගන්නේ කීයෙන් කී දෙනාද නේද? යාදි සංවපතේ බීජන් තාදි සංහරතේ පලං. යම් ආකාරයක බිජුවක් වපුරන්නේද ඒ ආකාරයෙන්ම අස්වැන්නක් තමයි ගන්නෙ. කල්යාණකාරී කල්යාණං පාපකාරී ජ පාපකං. කල්යාණ කර්ම කරන කෙනා කල්යාණ වූ ප්‍රතිඵල ගන්නවා. පවිටු දේවල් කරන කෙනා පවිටු ප්‍රතිඵල තමයි ලබන්නේ. වපුරන තරමට තමයි අස්වැන්න ලැබෙන්නේ මහත්තයෝ. තීන වැඩක් පලක් කරන් පන්සලට වෙලා ඉන්ටකෝ. පන්සල කියන්නේ හැමෝටම රැකවරණය දෙන තැනක්නේ. අනේ අපේ හාමුදුරුවනේ මට පිහිට වුණේ ඔබ වහන්සේ විතරයි. මම මේ පන්සල මගේ උපරිමයෙන් බලා කියා ගන්නම්. ඒක මගේ යුතුයකම. ඔය ඇත්තෝ දන්නවද මේ පන්සල ඊටාම පැරණි පන්සලක් කියලා? ගමේ මිනිස්සුන්ගේ හදවත වගේ තියෙන්නේ මේ පන්සල තමයි. එහෙමයි අපේ හාමුදුරුවනේ. මං උපරිමයෙන්ම මේ පන්සල ආරක්ෂා කරන්නම්. කරුණාපාල මාමා මීට කලින් කොහේ හරි වැඩ කරලා තියෙනවද? මළුව ඊටාම පිරිසිදුව ඇමදලා තියෙනවා. ඒකයි මම මේ ඇහුවේ. අනේ අපේ පොඩි හාමුදුරුවනේ මම මීට කලින් කවදාවත් මෙහෙම වැඩ කරලා නෑ නෙව. මිනිස්සු මට ගුටි පැට දීලා පන්න ගත්තා මිසක් මගේ මෙහෙමයි කියලා වැඩක් පළක් අරගෙන නෑ නෙව. එහෙමද? කරුණාපාල මාමා පන්සලට එන්න කලින් කොහෙද හිටියේ? මට එහෙම ඉන්නයි කියලා තැනක් තිබුණේ නෑ පොඩි හාමුදුරුවනේ. ඔය එක එක තැන්වල තමයි ඉතින් මම ජීවත් වුනේ. අහබ්බෙන් තමයි මේ පන්සලට ගොඩ වැදුනේ. කරුණාපාල මාමා බෝධිය ළඟ සුත්‍ර පවිත්‍ර කරන්න එපා. ඒ කාර්යය මටයි පැවරිලා තියෙන්නේ. ලොකු හාමුදුරුවෝ ඒ කාර්යය මට පවරලා දුන්නා මීට ගොඩාක් කාලෙකට කලින්. ඒ නිසා කරුණාපාල මාමා ඒ වැඩේ තියලා අනිත් දේවල් සුත්‍ර පවිත්‍ර කරන්නකෝ. අනේ ඔබ වහන්සේ මොකටද දැන් ඕවා කරන්නේ? මේ මං ඉන්නේ කාලා බීලා බුදියනවට වඩා මෙහෙම හරි වැඩක් කරන්න තියෙන එක පොඩි හාමුදුරුවෝ කළා හරියන්නේ නෑනේ. කරුණාපාල මාමා දැන් ඇවිත් අවුරුද්දකටත් වැඩි. ඒත් කාලා බීලා බුදියනවා නම් මම නම් දැකලා නෑ. ඊටමත් උනන්දුවෙන් පන්සල සුත්‍ර පවිත්‍ර කරනවා මම දැකලා තියෙනවා.
කරුණාපාල අද අපේ ගෙදර දහවල් දානි කියලා ලොකු හාමුදුරුවන්ට මතක් කරාපන්. හොඳයි මම මතක් කරන්නම්. උඹත් එක්ක පන්සලේ තව කී දෙනෙක් ඉන්නවද? ලොකු හාමුදුරුවෝයි පොඩි නමයි මායි විතරයි ඉන්නේ. හාමුදුරුවෝ දෙනම අපේ දානෙට රැඩියහම උඹත් ඒ පස්සෙන්ම වරෙන්කෝ. මගේ කෙලී දරුවා වදන්ට තව සතියකී දොහායි වගේ තියෙන්නේ. හාමුදුරුවන්ට මතක් කොරහන් පිරිතක්වත් කියන්ට එන්ට කියලා. හොඳමයි මම මතක් කොරන්නම්. ලොකු හාමුදුරුවනේ දැන් කරුණාපාල අපේ පන්සලට ඇවිත් විශාල කාලයක්. මේ කාලය ඇතුළත ගමේ මිනිස්සුම ගුටි බැට දීලා පන්නලා දැම්ම මිනිස්සු පන්සලේ ඇබිත්තියා විදිහට ගුණපාලටත් ගරුසරු කරලා කතා කරනවනේ. ඒක තමයි කරුණාපාල මිනිස් ස්වභාවය. කාලයක් ගුටි පැට දීලා පන්නලා දැම්ම මිනිස්සුම දැන් ඊටාම ගරුසරු කරලා කතා කරනවා විතරක් නෙවෙයි. නොවරදවාම දානි ගුණපාලටත් එක්කම පන්සලට යන්න එනවා. එහෙමයි මේ පන්සල නිසා තමයි හාමුදුරුවනේ. කරුණාපාල දන්නවද මේ පන්සල ඊටාම පෞරාණික වටිනාකමක් තියෙන පන්සලක් කියලා? ඒ වගේම ඊටාම වටිනාකමක් තියෙන පන්සලක් කියලා? එහෙමයි හාමුදුරුවනේ. මේ පන්සල හැදුව මුල් කාලේ මේ බුදුමැදුරේ තිබුණ අති විශාල වටිනාකමක් තියෙන දෙයක්. ඒක තමයි මේ පන්සලට නියම වටිනාකම ගෙනාවේ. ඒ මොකද්ද අපේ හාමුදුරුවනේ? ඒ තමයි සම්පූර්ණ රත්තරන් වලින් නිම කරපු පුංචි බුද්ධ ප්‍රතිමා වහන්සේ. මේ පන්සල හැදුවේ ආන්ගේ නිදානේ ආරක්ෂා කරන්න. ආන් ඒකයි මේ පන්සලට නන් දෙසින් හොර හතුරෝ ඇදිලා එන්නේ. පන්සල වත්තේ තැනින් තැන ලොකු වලවල් තියෙනවා. ගුණපාල උපාසක උන්නෑහෙ දකින්ට ඇතිනේ. එහෙමයි. ඒ ඉතින් හොරෙන්ම මේ නිදානය අයිති කරගන්න ආව මිනිස්සුන්ගේ වැඩ. මේ පිළිමය ඊටාම රත්තරන් පිළිමයක්. ඊටාමත් මිල අධිකයි. කරුණාපාල දැන් ඉතින් අපේම කෙනෙක්නේ. ඒකයි මම මේ කතාව කරුණාපාලට කියන්ට හිතුවේ. රත්තරන් පිළිමයක්? රත්තරන් පිළිමයක්? ඒක හොයාගන්න බැරුවයි මේ තැනින් තැන ගොඩැලි. දැන් ඒ පිළිම වහන්සේ තියෙන්නේ කොහෙද කියලා දන්නේ මායි පරම්පරාවෙන් මේ පන්සල ආරක්ෂා කරන්න ආපු අයයි විතරයි. ඒක තමයි මේ ගමේ මිනිස්සුන්ගේ පරම නිදානය. මේ පන්සල කරුණාපාලගේ ජීවිතේ බේරුවා විතරක් නෙවෙයි පිළිසරණත් උනේත් මෙතනම නිසා මං කරුණාපාලගෙන් ඉල්ලන්නේ මේ පන්සලත් මේ පන්සලේ නිදානෙත් පුළුවන් විදිහට ආරක්ෂා කරන්න කියලා. මිල නියමයක් නැති රත්තරන් පිළිමයක්? මොකද කරුණාපාල නෑ අපේ හාමුදුරුවනේ. මං පොරොන්දු වෙන්නම් මගේ ජීවිතේ තීනකල් මේ පන්සල මගේ ඇස් දෙක වගේ ආරක්ෂා කරනවා කියලා. පන්සලට වෙලා හැමදාම පින්බත් ගිලගිල පන්සල අතුගගා ඉන්නේ මොකටද? මේ තරම් මහනිදානයක් මගේ ඇස් ඉස්සරහ පිට තියෙද්දි පන්සලට වෙලා පින්බත් ගිලගිල ඉඳලා හරියන්නේ නෑනේ. මෙච්චර ලොකු නිදානයක් අත ළඟ තියාගෙන මම මේක අරගෙන ඉක්මනින් පෝසත් වෙනවා. එතකොට මගේ මේ හිඟනු ජීවිතේ ඉවරයි. මට හොද්දට කාලා බීලා සැපට ඉන්න පුළුවන්. මේක තමයි මේ වැඩේට අවස්ථාව. උඹටයි මටයි එකපාර පොහොසත් වෙන්න පුළුවන්. මං කිව්වා වගේම මේ වැඩේ අපි කරමු. උඹ ඇත්තට මේක හොයාගත්තද? හරි. ලොකු හාමුදුරුවෝ කිව්වා වගේ පිළිමේ එතන තියෙනවා කියලා උඹට විශ්වාසද? උඹ ගිහින් බැලුවද? ඔව් බං ඔව්.
ඒක තියන්නේ පරණ ධාතු ගර්භයේ බුදු පිළිමෙට යටින් හදාපු කුටියක. මං ඒක මගේ දෑහින්ම දැක්කා. හැබැයි ඒක දැන් තියන්නේ මගේ ළඟ. මේ වැඩේ කරන්න නම් අපි දෙන්නම එකතු වෙලා කරන්න ඕන. ඒත් බම් මෙහෙම කරන එක හරිද? උඹට පන්සල නේද මෙච්චර කල් පිහිට වුණේ? අනික මේක අපේ ගමේ පන්සල. පිහිට බඩගින්නට කන්න දුන්නට හාමුදුරුවන්ට පින් අයිති. ඒත් බම් මෙච්චර වටින නිදානයක් තියාගෙන පන්සලේ පන් පැදුරේ බුද්ධිය ගන්නට මට පිස්සු නෑ. මම මේක අරන් පෝසත් වෙනවා. මේක මගේ අවස්ථාව. පින්පව් බල බලා ඉන්න පුළුවන් කාලයක් නෙවෙයි මේක. හිඟන්නෙක් වගේ ජීවත් වුණාට මට බෑ බං මෙහෙම නිදානයක් අස්සේ තියාගෙන තුප්පතෙක් විදියට මැරිලා යන්න. හෙට උදේ? ඔව්. උඹ වාහනේත් තරන් වරෙන්. මං පිළිමේ අරන් එතනට එනවා. අපි ඉක්මනින් මේ ගමෙන් පැනලා යන්න ඕන. මේක අපේ වාසනාවට ලැබුණු එකක්. මං ඊයේ බැලුවා. ඒක නිදානයක්මයි. තන්නි රත්තරන් වලින් දිලිසෙනවා. මේකෙන් භාගයක් උඹට. ඉතුරු භාගේ මට. මේ ලෝකේ කිසිම දෙයක් නොමිලේ ලැබෙන්නේ නෑ බං. හාමුදුරුවෝ මට බණ කිව්වේ මේකේ වටිනාකම මට දැනෙන්නමයි. මේ මොකද මේ? ඒ කියන්නේ හෙට උදේට කරුණාපාල පන්සලේ රන් පිළිමයක් අරන් මෙහෙන් යන්නද හිතන් ඉන්නේ? කොයිතරම් ලොකු වංචාවක්ද? ඉක්මනින් ගිහින් මේ ගැන ලොකු හාමුදුරුවන්ට කියන්න ඕනේ. උන්වහන්සේ මේ ගැන දැනුවත් වෙන්න ඕනේ. මොකද පොඩි නම මේ කලබලෙන්? ලොකු හාමුදුරුවනේ. පොඩි නම සංසුන් වෙන්නකෝ. හාමුදුරුවනේ. කරුණාපාල හාමුදුරුවනේ. කරුණාපාල හොරෙන්. එයා හදන්නේ එයා රත්තරන් බුදු පිළිමෙත් අරන් යන්න හදන්නේ. හෙට උදේ. ඔව් හෙට උදේ. කලබල වෙන්න එපා. මං ඒක දැනගෙනයි හිටියේ. මොනවා? හාමුදුරුවෝ දන්නවා? එතකොට මං කරුණාපාලට කිව්වේ මේක ආරක්ෂා කරන්න කියලයි. ඒක තමයි මේ පරීක්ෂණය. නිධානයට වඩා වටිනා දෙයක් තීනවා පොඩි නම. මට ඕන වුණේ ඒ ඇත්තගේ හිත ගැන බලන්නයි. හරි මේක තමයි යමු. කරුණාපාල මොකද මේ මහරෑ හැරගෙන කරන්නේ? නින්ද යන්නේ නැද්ද? හාමුදුරුවනේ ඔබ වහන්සේ පන්සලට වෙලා ඉන්න. මට ඔබ වහන්සේට අනතුරක් කරන්න ඕන නෑ. මට මගේ පාඩුවේ යන්න දෙන්න. හාමුදුරුව හැදුවේ මට කන්න බොන්න දීලා මෙහෙටම කරලා මාව කොටු කරලා තියාගෙන මේ රත්තරන් නිදානය මන් ලව්ව ආරක්ෂා කරන්න නේද? දැන් ඒක සම්පූර්ණයෙන්ම මගේ. තවදුරටත් මට පන්සලෙන් වැඩක් නෑ. මට යන්න දෙන්න. කරුණාපාල ඔය අරන් යන්න හදන්නේ රත්තරන් පිළිමයක් නෙවෙයි. ගල් පිළිමයක්. ඒක වටිනාකමක් නෑනේ. ඔය පිළිමේ වටිනාකම තියෙන්නේ මේ පන්සලට එන වන්දනාමාන කරන මිනිස්සුන්ට විතරයිනේ. මොකක්? ඔව් කරුණාපාල. නියම රත්තරන් පිළිමය මං ගොඩක් කාලෙකට ඉස්සර ඔතනින් ගොඩ අරගෙන වෙනත් පන්සලක සැඟෙව්වා. මේ පන්සලේ නියම වටිනාකම තියෙන්නේ මේ ගොඩ නැගිල්ලෙවත් රත්තරන් පිළිමවලත් නෙවෙයි කරුණාපාල. පන්සල තමයි ගමේ එකම නිදානය. කරුණාපාලට වගේම මේ ගමේ අසරණ අයට ආරක්ෂාව කරුණාව දෙන තැනනේ. කරුණාපාල මේ පන්සලට ආවේ ගමේ මිනිස්සුන්ගේ ගුටි පැට පහරදීම් නිසා කුසගින්නේ කෑමට යමක් ඉල්ලගෙනයි. ගුණපාලට පිහිට වුණේ මෙන්න මේ ගමේ පන්සලනේ. මට ඕන වුණේ කරුණාපාල විශ්වාස තබන්න පුළුවන් මිනිහෙක්ද කියලා බලන්ටයි. ආන් ඒකටයි මම මේ වගේ වැඩක් කළේ. අනේ හාමුදුරුවනේ මට සමාවෙන්න. මට වැරදුනා. මට සමාවෙන්න අපේ හාමුදුරුවනේ. මගේ තණ්හාව මාව අන්ධ කළා. මොකද්ද මම මේ කරගත්තේ?
දැන් ඇඬුවා කියලා කිසිම පලක් නෑනේ කරුණාපාල. උන දේ වෙලා ඉවරයිනේ. මං කරුණාපාලට කිව්ව නියම නිදානය දැන් කරුණාපාලට අහිමි වෙලා ඉවරයි. ආන්ගේ නිදානය තමයි කරුණාපාල තියෙන්න ඕන යහපත් මනුස්සකම. ඒක ආයෙත් හොයාගන්න බලන්න. එතකොට මේ පන්සලේ දොරවල් කරුණාපාලට හැමදාම විවෘතයි. අනේ අපේ හාමුදුරුවනේ, අනේ හාමුදුරුවනේ. මට කිසිම දෙයක් නැති වුණා. මට හැමදේම නැති වුණා. ලොකු හාමුදුරුවනේ. ඔව් කියන්න පොඩි නම මොකද්ද කාරණය? කරුණාපාල මාමා නියම නිදානය හොයාගෙන ආයෙත් පන්සලට මේවිද? කරුණාපාල ඔය හොයන්නේ කවදාවත් පිටතින් හොයාගන්න බැරි නිදානයක් පොඩි නම. ඒක හොයාගන්ට පුළුවන් එයාගෙම හදවතින් විතරයි. අපි එතකන් බලන් ඉමු. අද කතාව කොහොමද? කතාව හොඳයි නම් ඒ ගැන අපට කියන්න. ඔයා තාමත් අපේ වීඩියෝ බලන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැතුව නේද? එහෙනම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. අපි දාන වීඩියෝ එවලේම බලන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්නකෝ. ලයික් එකක් දාලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකක් අරන් ඊළඟ සතියේත් හමු වෙමු. ගිහින් එන්නම් එහෙනම්. බයි.